වැඩේ කරගන්න. හරි අපි යනවා බැංකු ගිණුම ගැන කතා කරන්න. ඒකෙත් කියලා තියෙනවා අපාරවල බැංකු ආශ්‍රිතව සිදුවන ගනුදෙනු සටහන් කිරීම සඳහා භාවිතා කරනු ලබන මූලාශ්‍ර ලේඛනය වන්නේ බැංකු ගිණුමයි. කතාව වැරදි නේද? ව්‍යාපාරවල බැංකු පටන් ගන්නකොට ව්‍යාපාරවල බැංකු ආශ්‍රිතව සිදුවන ගනුදෙනු සටහන් කිරීම සඳහා භාවිතා කරනු ලබන මූලික සටහන් පොත. මූලාශ්‍ර ලේඛනය නෙමෙයි මූලික සටහන් පොත. මූලික සටහන් පොත වන්නේ බැංකු ගිණුමයි. වෙනස් කරගන්න. බැංකු ගිණුමයි. මේද මුදල් පොත සේම ditth කාර්යයන් ඉටු කරනු ලබයි. හරිද? මුදල් පොත වගේම මේ මොකද්ද මූලික සටහන් පොතක වගේම මේ ලෙජර් ගිණුම කාර්යයත් මේකෙන් ඉටු කරනවා. හරි දෙකම මේකෙන් වෙනවා. එතකොට අභ්‍යාසයක් දීලා තියෙනවා මට මේකේ බැංකු ගිණුම මොකක්ද කියලා පැහැදිලි කරන්න තරම් ලොකු අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. හරිද? ඒතකොට බැංකුවෙන් සිදුවන ගැනුම් මේ ගනුදෙනු ටික තමයි බැංකු ගිණුමේ සටහන් වෙන්නේ. මම අභ්‍යාස කරනවා. අභ්‍යාස අංක 1 දාලා තියෙනවා ජයලත්ගේ ව්‍යාපාරයේ ජනවාරි මාසය තුලදී සිදු වූ ගනුදෙනු කීපයක් පහත වේ. එතකොට 1 දින 50000ක් තැන්පත් කර බැංකු ජංගම ගිණුමක් ආරම්භ කළේය. ওই වගේ ගනුදෙනු ටිකක් දීලා අවසානට දීලා තියෙනවා ඔබ විසින් ජනවාරි මාසයේ සඳහා බැංකු ගිණුම පිළියෙල කරන්න. හරිද? අභ්‍යාස අංක 2 යටින් එක දීලා තියෙන ප්‍රශ්නය තමයි එතන තියෙන්නේ. ජනවාරි මාසය තුල සඳහා බැංකු ගිණුම පිළියෙල කරන්න කියන එක. හරි මම බැංකු ගිණුම අඳිනවා. මම ටී ගිණුමක් විදිහටම අද ගන්න. ලේසිය නිසා. එතකොට මේක බැංකු ගිණුම හරි ඒකේ දාලා තිනවා පළවෙනි දිනේ 50000ක් තැන්පත් කර බැංකු ජංගම ගිණුමක් ආරම්භ කළේය. එහෙනම් මුදල් ගිණුම පුතේ බැර කරලා බැංකු ගිණුම හර කරන්නයි තියෙන්නේ. එතකොට 1 මුදල් කියලා දාලා රුපියල් 50000ක් හර කරන්න තියෙන්නේ. 50000ක් හර කරන්න තියෙන්නේ. 50000ක් හර කරන්න තියෙන්නේ. හරි. දෙවෙනි ගනුදෙනුවේ තියෙනවා මම මේ ලේසින්ද මේක ඉක්මනට කරගෙන යනවා. අපි බැංකු සැසඳුම් වලට කියලා කතා කරමු. හරි දෙවෙනි එකේ තියෙනවා 1/3 වෙනි දින ණය හිමියන්ට රුපියල් 10000ක් අංක 1 යන චෙක්පත මගින් ගෙවීම් කළේය. හරි චෙක්පතකින් ගෙවීම් කරලා තියෙන්නේ පළවෙනි මාසේ 3 වෙනිදා ණය හිමි කියලා ඔයාලා දාන්නත් ඕනේ. ණය හිමි ඊට පස්සේ චෙක් අංක 0.01 රුපියල් 10,000යි. මෙහෙම පුතේ චෙක් නම්බර් එක දාගන්න ඕනේ. හේතුව අපිට අර තැම්පත් කළත් නිෂ්කාශනයේ නොවු සහ නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක්පත් ටික හොයාගන්න මේ අංකය වැදගත් වෙනවා. හරි ඊළඟට තියෙනවා 1/4 දින ණය ගැතියෙක් විසින් අංක 2 දරන රුපියල් 20000ක් වටිනා චෙක්පතක් බැංකුවේ තැන්පත් කළේය. ණය ගැතියෙක් තැන්පත් කරලා තියෙනවා බැංකුවේ. අපිට ඉතින් ඒක බැංකු ප්‍රකාශය ආවම තමයි අපිට සටහන් කරගන්න වෙන්නේ. හරිද? බැංකු ප්‍රකාශයෙන් අපිට දැනගන්න වෙන්නේ ඍජුව බැංකුවේ තැන්පත් කරන ඒවා. මේ ණය ගැතියා අපිට දීලා අපි ඒක අපේ මුදල් ගිණුමට දාලා පස්සේ බැංකුවට තැන්පත් කරනවා නම් අපිට පුළුවන් බැංකු ගිණුමේ සටහන් කරන්න. හරිද? ණය ගැතියෙක් ඍජුවම බැංකුවේ තැන්පත් කරාට පස්සේ අපිට ඒක සංශෝධිත බැංකු ගිණුමට තමයි දාගන්න වෙන්නේ. හරිද? සංශෝධිත බැංකු ගිණුමට තමයි දාන්න වෙන්නේ. මොකද අපි බැංකු ප්‍රකාශනය ආවට පස්සේ තමයි දැනගන්නේ ණය ගැතියෙක් අපිට මේ විදිහේ චෙක්පතක් බැංකුවේ තැන්පත් කරලා කියලා. හරිද? මම ඒක දීලා තියෙන්නේ ණය ගැතියෙක් විසින් අංක 2 දරන 20000ක් වටිනා චෙක්පතක් බැංකුවේ තැන්පත් කළේ. එතකොට අපි නෙමෙයි තැන්පත් කරලා තියෙන්නේ. ණය ගැතිය තමයි තැන්පත් කරලා තියෙන්නේ. එතකොට අපේ බැංකු ගිණුමට දාන්න බෑ ඇත්තටම. අපි ඒක සංශෝධනය කරලා ගන්න වෙන්නේ බැංකු සැසඳුම හරහා. හරිද? බැංකු සැසඳුම හරහා තමයි අපිට ඒක ගන්න වෙන්නේ. පස්සේ ඕනනම් අපි සංශෝධනය කරාම ඉතින් අපේ ගිණුමට එනවා. නමුත් අපිට එකපාරටම අපේ බැංකු ගිණුමට සටහන් කරන්න බෑ ණය ගැතියෙක්ගෙන් හම්බුන එක. හරිද? හරි අපි යනවා ඊළඟ එකට. 1/8 දින 10000ක් බැංකුවේ තැන්පත් කළේය. 1/8 මුදල්නේ. මුදල් 10,000ක් බැංකුවේ තැන්පත් කළේය. හරි. ඊළඟට තියෙනවා 1/10 දින ණය ගැතියෙක්ගෙන් ලද අංක 0.04 දරන චෙක්පත 1/12 වන දින බැංකුවේ තැන්පත් කළේය. හරිනේ. එතකොට මේක අපිට හම්බෙලා තියෙන්නේ 10 වෙනිදා.
බැංකුවට දාලා තියෙන්නේ 12 වෙනිදා. එතකොට 10 වෙනිදා හම්බුනහම අපි ඉස්සරලාම කරන්නේ ණය ගැති ගිණුම බැර කරලා මුදල් ගිණුම හර කරනවා. දැන් අපි කරන්නේ මුදල් ගිණුම බැර කරලා බැංකු ගිණුම හර කරනවා. එතකොට මුදල් ගිණුමෙන් තමයි එන්නේ. හරිද මුදල්. මොකද අපි ණය ගැතියට ආයෙ බැර කරන්න බෑනේ පුතේ. අපි ණය ගැතියන්ගෙන් හම්බුන වෙලාවේ අපි ණය ගැති ගිණුම බැර කරලා මුදල් ගිණුමට දාලා තියෙන්නේ. දැන් අපි නැවතත් බැංකුවේ තැන්පත් කරනකොට ණය ගැති කියලා මෙතනත් ලියලා ආයෙ ණය ගැතියව බැර කරොත් මොකද වෙන්නේ? අපි දෙපාරක් ණය ගැතියව බැර කරනවා. එතකොට වැරදි. අපි මුදල් ගිණුමේ සටහන් කරා නම් 10 වෙනිදා අපිට මේක තැන්පත් කරනකොට ණය ගැතියක්ගෙන් ලැබුණා කියලා දාන්න බෑ. මුදල් ගිණුමෙන් එන්නේ. එතකොට 1/12 වන දින තැන්පත් කරලා තැන්පතු මුදල් ගිණුමෙන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට චෙක් නම්බර් එක දාගන්නව නම් දාගන්න ඕනේ. චෙක් අංක 0.04 අංක 4 දරන චෙක් පතක් බැංකුවේ තැන්පත් කළේය. අංක 4 දරන චෙක් පතේ වටිනාකම දීලා නැහැනේ. වටිනාකම 20000ක් වගේ දාගන්න වටිනාකම. හරි. මේ වටිනාකම පුතේකට 20000ක් කියලා දාගන්න. දැන් අපිට 4 කලින් චෙක් පතක් ලැබුණා කියලා තිබ්බනම් ප්‍රශ්නයක් නැහැ. අංක 4 දරන චෙක් පතක් කලින් හම්බෙලත් නැහැ. අංක 4 දරන චෙක් පතක් කලින් හම්බෙලා නැහැනේ. ඒ හින්දා 20000ක් කියලා වටිනාකම දාගන්න එකේ. 20000යි. ඒතකොට 20000ක් හර වෙන්න ඕනේ. 20000ක් කියලා දාගන්න. හරි ඊට පස්සේ 1/13 වන දින ගැනුම් වෙනුවෙන් 0.06 දරන රුපියල් 25000ක් වටිනා චෙක් පත ලබා දුන්නේය. හරි ගැනුම් වෙනුවෙන් 1/13 ගැනුම් වෙනුවෙන් ගැනුම් චෙක් අංක 0.06 වටිනාකම රුපියල් 25000යි. 25000ක් දරන චෙක් පත ගැනුම් වෙනුවෙන් දීලා තියෙනවා. ගැනුම් වෙනුවෙන් නිකුත් කරලා තියෙනවා. ඊට පස්සේ 1/15 වන දින රුපියල් 25000ක් වටිනා ලීබඩු උපකරණ චෙක් පතකින් ගෙවා මිලට ගත්තේය. හරිද? හරි චෙක් නම්බර් එකක් දීලා නැහැ කමක් නැහැ ඒකේ. 1 ඔයාලා දීලා තියෙන තොතුරු ටික දැම්මොත් ඇතියා. 1/15 වන දින ලීබඩු උපකරණ. හරිද? ලීබඩු උපකරණ චෙක් අංකයක් මේකේ සඳහන් නැහැ. චෙක් පතක් රුපියල් 30000යි. රුපියල් 30000යි. ලීබඩු උපකරණ ගිණුම තමයි හර වෙන්න ඕනේ. ලීබඩු උපකරණ ගිණුම. හරි ඊළඟට තියෙනවා 1/18 දින 70000ක් විකුණුම් වෙනුවෙන් 0.08 දරන චෙක් පත ලැබුණේය. චෙක් පත ලැබුණා කියලා විතරයි තියෙන්නේ. බැංකුවේ තැන්පත් කරා කියලා නැහැ. හරිද? එතකොට නැත්තම් තැන්පත් කරලා කියලා නැත්තම් අපිට බැංකු ගිණුමට දාන්න බෑ. මොකද ලැබීම සටහන් කරන්නේ අපි මුදල් ගිණුමේ. පැහැදිලිනේ? එතකොට චෙක් මේක කාගෙන්ද මේ විකුණුම් වෙනුවෙන් හම්බුනහම විකුණුම් ගිණුම බැර කරලා මුදල් ගිණුම හර කරනවා චෙක් නම්බර් 0.08 කියලා 70000. හරිද? චෙක් නම්බර් 0.08 කියලා 70000ක් කවුද ආවේ? හරි. 70000ක් හර කරනවා. හරිද? මුදල් ගිණුම. එතකොට තැම්පත් කරොත් විතරයි බැංකු ගිණුමට දාන්න වෙන්නේ. ඒ නිසා අපිට ඒක දැම්මම දාන්න බෑ බලමු. හරි ඊළඟ යට තියෙන ගේ කියනවා 1/20 වෙනි දින චෙක් අංක 0.08 දරන චෙක් පත බැංකුවේ තැම්පත් කළේ. හරි. 18 හම්බුන එක 20 තැම්පත් කරලා තියෙනවා බැංකුවේ. එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන්. 1/20 එන්නේ මුදල් ගිණුමෙන් තැම්පතු චෙක් තැම්පතුවක් තියෙන්නේ මුදල් ගිණුමෙන් ඇවිල්ලා තියෙන්නේ චෙක් නම්බර් චෙක් අංක 0.08 නේද? 8 වටිනාකම 70000යි. අන්න වටිනාකම 70000යි. හරි. ඊට පස්සේ යනවා ඊළඟ එක 1/22 දින ණය ගැතියෙක්ගෙන් අංක 0.09 දරන 25000ක වටිනා චෙක් පතක් ලැබුණු අතර එය එදිනෙම බැංකුවේ තැන්පත් කළේ. අන්න හරි. අපිට දැන් කෙලින්ම බැංකුවේ දාන්න පුළුවන්. එයාට හම්බුණු දවසේම එයා බැංකුවේ දාලා නම් අපිට ඒක බැංකු ගිණුමේ සටහන් කරන්න පුළුවන්. 1/22 ණය ගැති
ණය ගැති චෙක් අංක චෙක් අංක 0.9 වටිනාකම 25000යි. වටිනාකම 25000යි. හම්බුන දවසේම බැංකුවේ දාලා තියෙනවා නම් අපිට පුළුවන් ඒක බැංකු ගිණුමට දාන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ තියෙනවා 12 වෙනි ගනුදෙනුවේ බැංකුව විසින් ගිණුමට 1.25 වන දින රුපියල් 1000ක පොලියක් බැර කර තිබුණි. දැන් බැංකුව විසින් අපේ ගිණුමට රුපියල් 1000ක මේ පොලියක් බැර කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ ගිණුමට බැර කරා කියලා කියන්නේ බැංකුව බැර කරා කියන්නේ. අපි අපේ ගිණුම හර කරන්න ඕන නේද? පොලියක් බැර කර තිබුණි. බැංකුවනේ බැර කරනවා කියන්නේ. බැංකු ගිණුමට බැර කරලා තියෙන්නේ. බැංකුව විසින් බැංකු ගිණුමට. හරිද? එතකොට බැංකු ගිණුම කියන එක ගත්තාම බැංකු ගිණුමට මේ බැංකුවට අපේ ගිණුම වගකීමක්නේ. ඒතර වගකීම් පැත්ත බැර කරනවා කියන්නේ අපේ හිමිකම වැඩි වෙනවා. අපිට තියෙන අයිතිය වැඩි වෙනවා. ඒ කියන්නේ මේ පොලි ආදායමක් හම්බෙලා තියෙනවා. තේරුණාද? පොලි ආදායම. බැංකුව බැර කරා. බැංකුව හර කරා කිව්වොත් අපිට බැර වෙනවා. බැංකුව බැර කිව්වොත් අපිට හර වෙනවා. හරි. එහෙනම් අපිට දැන් මේක දාන්න වෙන්නෙත් නෑ. මොකද මේක දාන්න වෙන්නේ බැංකු ප්‍රකාශනයේ ආවම. ඒතර සංශෝධිත බැංකු ගිණුමට තමයි මේක දාන්න වෙන්නේ. එතකන් අපි දැනගන්න විදියක් නෑ. හරිද? ඒතර බැංකු ගිණුමට එන්න විදියක් නෑ. මම හදන්න කියලා තියෙන සංශෝධිත බැංකු ගිණුම නෙමෙයිනේ. බැංකු ගිණුම පිළියෙල කරන්න කියලා තියෙන්නේ. හරි. ඊළඟට තියෙනවා බැංකු ගාස්තු ලෙස 15000ක මුදලක් බැංකුව විසින් ණය කර තිබුණි. තුරු ටික ටයිප් වෙලා නැහැ. බැංකුව විසින් ණය කර තිබුණි. බැංකු ගාස්තු. අපිට ඒක දාන්න වෙන්නේ නැහැ. ඒක දාන්න වෙන්නේ සංශෝධිත බැංකු ගිණුමට. ඒක ආවම. හරිද? සංශෝධිත බැංකු ගිණුමට තමයි දාන්න වෙන්නේ. හරි. එතකොට මෙතනින් ඉවරයි. මේක තුලනය කරගන්න වෙනවා. තුලනය කරගන්න වෙනවා. 50යි 60යි 80යි 150යි 175යි. 50යි 60යි 80යි 150යි 175යි. එතකොට 175යි 30යි 55යි 65යි 65යි කියන්නේ 110යි. පාගේ ශේෂය 110යි. හරි. මේක තමයි බැංකු ගිණුමට එන්නේ. බැංකු ගිණුම. හරි. ඔයාලා මේ ටියුට් එකේ ගණන් හදලාද දන්නේ නැහැ නේ? හදලා නැද්ද කියලා මන් දන්නේ නැහැ. හදලා හදන්න හම්බුන්නේ නැහැ කියවනේ ටියුට් එක හම්බෙලත් නැහැ. හරි. මේක ඊළඟට තියෙන්නේ බැංකු ගිණුමක් දීලා ඉතිහාසංක 2 බැංකු ගිණුමක් දීලා තියෙනවා. යටින් කියලා තියෙනවා ඔබ විසින් ඉහත බැංකු ගිණුම තුල සටහන් කර ඇති ගනුදෙනු මොනවාදයි සටහන් කරන්න කියලා. මම දැනට කියාගෙන යන්නම්. හරිද? ඔයගොල්ලෝ පස්සේ මේක බලලා හරි ගෙදරින් හරි මේ වැඩේ කරන්න ඕනේ. හරිද? මට ටියුට් එක කලින් දෙන්න බැරි වුණ එක සෝරි. හදාගෙන එන්නේ කියලා. හරි. එතකොට බැංකු ගිණුමේ හරපැත්ත සහ බැරපැත්ත දෙකම තියෙනවා. අපි බලමු පිළිවෙලින් 1 හරපැත්තේ මුදල් 100ක් තියෙනවා. ඒ කියන්නේ මේ දහස් සංඛ්‍යා වලින් පුතේ රුපියල් ලක්ෂයක් බැංකු ගිණුමේ තැන්පත් කිරීම 1.1 1.3.0.1 දරන චෙක්පත බැංකුවේ තැන්පත් කිරීම වටිනාකම 30000යි. 1.10 මුදල් ගිණුමෙන් ඇවිල්ලා තියෙන එක කලින් ණයගැතියෙක්ගෙන් හම්බුණු චෙක්පතක් නම්බර එක 0.04 ඒක තැන්පත් කරලා තියෙනවා බැංකුවේ 1.10 වෙනිදා. මේ හරපැත්තේ ගණන් ටික කියන්නේ 1.11 වෙනිදා ගිණුම් චෙක් අංක 0.07 80යි. මේ ගිණුම් කියන එක වැරදි. මුදල් හරි මොකක් හරි ආවට කල්ලුවක් නැහැ. චෙක් නම්බර් 0.07. ඒ කියන්නේ 0.07 දරන චෙක්පත 80000ක් වන චෙක්පත බැංකුවේ තැන්පත් කළා. 1.19 ණයගැතියෙක්ගෙන් ලද චෙක්පතක් එදිනෙම බැංකුවේ තැන්පත් කිරීම හරි ණයගැතියෙක්ගෙන් ලැබුණු චෙක්පත බැංකුවේ තැන්පත් කිරීම හරි එහෙම එකක් දාන්න ගැටලුවක් නැහැ. මේ මොන වගේ ගණදෙනුද කියලා අඳුර ගන්න එක තමයි අවශ්‍යතාවය තියෙන්නේ. හරි. මේ 1.25 තියෙන්නේ පොලිය. එතකොට පොලි හර වෙලා කියලා කියන්නේ මේක දාන්න පුළුවන් බැංකුව විසින් අපිට අපේ ගිණුමට බැර කරන ලද පොලියක් දාලා තියෙන්නේ. හරි. එහා පැත්තේ තියෙනවා ණය හිමියන්ට චෙක් නම්බර් 0.02. ඒ කියන්නේ ණය හිමියෙක්ට 0.02 දරන රුපියල් 25000ක් වටිනා චෙක්පත නිකුත් කිරීම. 1.5 ගැනුම් වෙනුවෙන් රුපියල් 40000ක චෙක්පතක් නිකුත් කිරීම.
රක්ෂණ ගාස්තු වෙනුවෙන් රුපියල් 15000ක් වටිනා චෙක් පතක් නිකුත් කිරීම නැත්නම් බැංකුවෙන් ගෙවීම කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. දුරකථන ගාස්තුත් ගෙවලා තියෙන්නේ. පරිගණක මිලදීගෙන තියෙනවා චෙක් පතක් ගෙවලා ඒකේ අංකය 0.12 රුපියල් 30000යි වටිනාකම. මේ වගේ දේවල් නම් ලේසි නිසා මම මේ කියාගෙන යන්නේ නේද? ඔයාලා දැන් දන්නවා. බැංකු ගාස්තු 10ක් බැර කරලා තියෙනවා. ඒ කියන්නේ බැංකුව අපෙන් රුපියල් 10000ක් අය කරලා තියෙනවා බැංකු ගාස්තු විදියට. අගරු චෙක් නම්බර් එකක් තියෙනවා 0.07. අර එහා පැත්තේ තියෙන 1.11 වෙනි දින 80000ක් චම්පත් කරපු එක. ඒක අගරු වෙලා. ඒ අගරු වීම තමයි සටහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ගෙවීම ප්‍රතික්ෂේප කළා චෙක් එකේ මොකක් හරි වැරද්දක් ඇති. හරි. කාට හරි බැංකු ගිණුම හැදීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න පුළුවන්. බැංකු ගිණුම හැදීම